තිබුණු බටපඳුර ළඟට ගිහින් එක බට ගහක් කඩාගෙන මේ බටේ ඇතුලේ තියෙන සියලුම පුරුක් නැති වේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. ඒක ඒ විදිහටම සිද්ධ වුණා. බට ගහ තනි සිදුරක් සහිත බටයක් බවට පත් වුණා. ඊට පස්සේ මේ බටපඳුරේ සියලුම බටගස්වල පුරුක් නැති වේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ වෙලාවෙම ඒ බටපඳුරේම බටගස් පුරුක් නැති බටගස් බවට පත් වුණා. ඉතින් වඳුරු රැළම මේ නුවණක්කාර රජතුමා නිසා දිය රකුසට බිලි නොවි ඇති තරම් වතුර බිව්වා. අනේ ඉතින් අහිංසක සත්තුන්ව විනාශ කරපු දිය රකුසට මේ පාරණන් දුවේ පුතේ වැඩේ වැරදුනා. එයා ලැජ්ජාවෙන් වතුර ඇතුලේ හැංගිලා යන්න ගියා. මේ ලස්සන ආදර්ශමත් කතාව තමයි 550 ජාතක පොත් වහන්සේ තුල තියෙන නලපාන ජාතකය. ඉතින් ඒ කාලේ මේ බුද්ධිමත් වඳුරු රජතුමා ලෙස ඉපද සිටියේ අපමහා බෝසතාණන් වහන්සේය.